භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සදහවත් පින්වතුනි, දැන් ඔබ සතිපට්ඨාන භාවනාව ගැන ටිකෙන් ටික ඉගෙන ගනිමින් සිටිනවා. මේ වෙනකොට ඔබ ආනාපාන සති භාවනාව සම්පූර්ණයෙන්ම සමාධිය දක්වා දියුණු කරගන්නට ඕන හැටි ඉගෙනගෙන තිබෙනවා. දැන් ඔබ දන්නවා ආනාපාන සතියේදී සංසුන්ව නිදහස්ව හුදකලා තැනක වාඩි වෙලා එරමිනිය ගොතාගෙන කොන්ද කිලින් තියාගෙන ආස්වාස ප්‍රස්වාස නැමැති භාවනා අරමුණේ සිහිය පිහිටුවා ගන්න හැටි ඔබ දැන් ඉගෙන ගත්තා. මේ ආස්වාස ප්‍රස්වාසය තමයි භාවනා නිමිත්ත. භාවනා නිමිත්ත කියලා කියන්නේ සිහිය පිහිටුවා ගන්න මූලික කරුණ ආස්වාස ප්‍රස්වාස. දැන් ආස්වාස ප්‍රස්වාස තුල තමයි ඔබ සම්පූර්ණයෙන්ම සිහිය දිනු කරන්නේ. ඒක තමයි ඒකට භාවනා නිමිත්ත කියලා කියන්නේ. එහෙම නැතුව වෙන නිමිත්තක් ආස්වාස ප්‍රස්වාස තුලින් ඔබ අපේක්ෂා කරන්න එපා. ආනාපාන සතිය තුලම ඒ කියේ හුස්ම ගැනීමත් හෙලීමත් තුලම සිහිය පිහිටවාගෙන ඔබ පුරුදු කරන්නට ඕනේ. ඒ තුලින් ඔබට කෙමෙන් ඒ සිහිය ආස්වාස ප්‍රස්වාස වල පවත්වන්න පුරුදු වුණාම ඔබට සමාධිය දියුණු කරගන්න පුළුවන්කම ගැන අපි ඔබට දැන් පැහැදිලි කරලා දුන්නා. සතිපට්ඨාන සූත්‍රයට අමතරව ආනාපාන සතිය ගැන ඔබට තවදුරටත් ඉගෙන ගන්න ඕමනා කරන කරුණු ගිරිමානන්ද සූත්‍රය. ඒ කියන්නේ අංගුත්තර නිකායේ 10 වෙනි නිපාතේ තියෙන ගිරිමානන්ද සූත්‍රයේ තිබෙනවා ආනාපාන සතිය ගැන සම්පූර්ණ විස්තරයක්. ඊට අමතරව සංයුත්ත නිකායේ 5 වෙනි කොටසේ සතිපට්ඨාන සංයුත්තය. ඒ වගේම ආනාපාන සති සංයුත්තේ ඔබට සම්පූර්ණයෙන්ම ආනාපාන සතිය ගැන ඉගෙන ගන්න පුළුවන්කම තිබෙනවා. ඒක සංයුත්ත නිකායේ. ඒවා කෙනෙකුගේ පෞද්ගලික අදහසක් නෙවෙයි. ඒක කෙලින්ම බුදුරජාණන් වහන්සේගේ අදහස. අනිත් එක තමයි මේ භාවනාවලදී ඔබේ ශ්‍රද්ධාව තිබෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන. මොකද හේතුව ආනාපාන සතිය භාවනාවක් වශයෙන් ප්‍රගුණ කරන අරහත්ත්වයේ දක්වාම අධ්‍යක්ීම් පළමුවෙන්ම ලබාගත්තේ බුදුරජාණන් වහන්සේ විසින්. ඊට පස්සේ තමයි උන්වහන්සේ ශ්‍රාවක ජනතාවට මේ ධර්මය අවබෝධ කරන හැටි ප්‍රගුණ කරන හැටි පෙන්වා වදාළේ. ඒ නිසා මේ බුදුරජාණන් වහන්සේ යම් ආකාරයකට කෙනෙකුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් නම් මේ සෑම ආකාරයකින්ම පෙන්වා වදාළා. ඒ නිසා අපිට ඒ ධර්මයේ බැහැර කළා වෙනත් ක්‍රෙටි ක්‍රම වෙනත් පහසු ක්‍රම සොයන්න පිළිවෙලක් නැහැ. මොකද හේතුව බුදුරජාණන් වහන්සේ තරම් මේ විෂය පිළිබඳ පරිපූර්ණ අවබෝධයක් තියෙන කවුරුවත් ලෝකෙ වෙන නැහැ. භාවනාව නැමැති විෂය ගැන හිත දියුණු කිරීම ගැන උන්වහන්සේ තරම් සම්පූර්ණ අවබෝධයක් තිබිච්ච වෙන කෙනෙක් ලෝකෙ නැහැ. වෙන කෙනෙක් සොයනවා නම් ආයමත් බුදුරජාණන් වහන්සේ නමක් තමයි. ඒ නිසා මෙවැනි භාවනාවට අතිරේක සංස්කරණ අපිට අවශ්‍ය නැහැ. මේක මේ විදිහට කරන්න පුළුවන් මේ විදිහට කරන්න පුළුවන් කිය අපිට අතින් දාලා දෙන්න අවශ්‍ය නැහැ. එහෙම වුණොත් අපි ප්‍රකට කරන්නේ අපේ ශ්‍රද්ධාව නැති බවම මිසක් බුදුරජාණන් වහන්සේට ඉහළින් යන්න දැඟලිල්ලක් මිසක් වෙන එකක් නෙවෙයි. ඒ නිසා මේ ධර්මයේදී එහෙම බෑ. මේකෙදී අපි ශ්‍රාවකයෙක් හැටියට තමයි පුරුදු වෙන්නේ පුහුණු කරන්නේ. මේ සතිපට්ඨාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තුල මම ඔබට කිව්ව මතක ඇති බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා සමථ භාවනාව විදර්ශනා භාවනාව කියලා කොටස් දෙකක්. මේකෙන් දැන් මේ වෙනකොට ඔබ ඉගෙනගෙන තිබෙන්නේ සමථ භාවනාව. ඒක සමථ භාවනාව තව පළල් විදිහට දකින්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මෙන්න මෙහෙම.
ඉති අජ්ජත්තං වා කායේ කායනුපස්සී විරති. දැන් එයා තමා තුළ ආස්වාස ප්‍රස්වාසී සිය පිටුවාගෙන ඉන්නවා. දැන් එතකොට එයා තේරුම් ගන්නවා තමා තුළ ආස්වාස ප්‍රස්වාස වල ක්‍රියාකාරීත්වය මෙන්න මේ විදියයි. මෙන්න මේ විදිහට සිය පිටුවා ගන්න පුළුවන් කියලා. බයිද්ධාවා කායේ කායනුපස්සී විරති. ඊළඟට ඔබ තමන් තුළ පිටුවා ගත්ත යම් ආකාරයකට බාහිර ආය තුලත් ආස්වාස ප්‍රස්වාසයේ ඔවනි ස්වභාවයක් තමයි තිබෙන්නේ කියලා බාහිර ආය කෙරෙහිත් ඔබේ සිය පිටනවා. ඒකේ ඔබේ ආකාර ස්වභාවයක් තියෙනද මේ ආකාරයමයි බාහිර ඕනම රටක ඕනම පළාතක සිටින හුස්ම ඉහළ පහළ ගන්න ඕනම මිනිසෙකුගේ ඕනම කෙනෙකුගේ ස්වභාවය මේකයි කියලා. ඊළඟට මේ ආධ්‍යාත්ම බාහිර මේ ඒකේ තමා තුලත් තමාගෙන් බාහිරත් මේ ආස්වාස් ප්‍රස්වාස ගැනීමේ ස්වභාවය එකයි කියලා හොඳට තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ සමුදය ධම්මානුපස්සීව කායස්මින් විරත. ඔන්න විදර්ශනාවට හැරෙන්න ගන්න. එතකොට බලන්න සතිපට්ඨානයේ එක විස්තරයක් කිරීමේදී සමථයත් විදර්ශනාවත් දෙකම විස්තර වෙන හැටියටයි බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. ඉතින් උන්වහන්සේ ප්‍රකාශ කළා සමුදය ධම්මානුපස්සීව කායස්මින් විරති. දැන් ආස්වාද ප්‍රස්වාසී ගැන සිහි කරගෙන ඒක කයටනේ අයිති. ඒ නිසා ඒකට කියනවා කායानुපස්සනා කියලා. ඉතින් මේ කායानुපස්සනාවටදී සමුදය ධම්මානුපස්සී කියලා කියන්නේ මේ ආස්වාද ප්‍රස්වාස හට ගන්න ආකාරය දකිමින් වාසය කරනවා. ආස්වාද ප්‍රස්වාස හට ගන්න ආකාරය දකිමින් කියන එකේ තේරුම තමයි බුදුරජාණන් වහන්සේ වදාලා ආහාර ප්‍රත්‍යයෙන් තමයි මේ කය හටගන්නේ. දුකන මේ කයට යම්කිසි පෝෂණ ක්‍රියාවලියක් අවශ්‍යයි. මුළු සංසාරිකම යම්කිසි පෝෂණ ක්‍රියාවලියක් තියෙනවා. මේ පෝෂණ ක්‍රියාවලිය සම්පූර්ණ නැති වුණොත් යා සංසාරෙ නිදහස් වෙනවා. දැන් මෙතන කියන්නේ කය ගැන. ආහාර නිසා කය සකස් වෙලා තියෙන. ඒ නිසා කය ආහාර ප්‍රත්‍යයෙන් සකස් වෙලා තියෙන ආස්වාද ප්‍රස්වාස නිත්‍ය දෙයක් නෙවෙයි. ආස්වාද ප්‍රස්වාස හට හේතුන් නිසා හට ගන්න දෙයක්. ඒකට තමයි සමුදය ධම්මානුපස්සී කියලා කියන්නේ හේතුන් නිසා හටගන්න ස්වභාවයට අයිති. වය ධම්මානුපස්සීව කායස්මින් විරති. ආස්වාස් ප්‍රස්වාසවල ස්වභාවය තමයි නැති වී යන ස්වභාවයට අයිති වීම. එනං ආස්වාස් ප්‍රස්වාසී තුල හට ගැනීමකුත් දකිනවා. ඒ ආස්වාස් ප්‍රස්වාසයේ වෙනස් වීමෙන් නැති වීමකුත් දකිනවා. සමුදය වය ධම්මානුපස්සීව කායස්මින් විරති. මේ ආස්වාස් ප්‍රස්වාස දෙකේ හට ගැනීමයි වෙනස් වීමයි මනාකොට දකිමින් මේ ශ්‍රාවකයා කායानुපස්සනා භාවනාවේ වාසය කරනවා. මේ වෙනකොට මේ කියන්නේ විදර්ශනාව. මේ විදර්ශනාව ඒ විදිහට පුරුදු වෙන්න නම් ධර්ම ශ්‍රවණයේ තුලින් විදර්ශනා මනාකොට ප්‍රගුණ කරලා තිබෙන්න ඕන. විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය දේ අනිත්‍ය හැටියට, දුක් දේ දුක් හැටියට, අනාත්ම දේ අනාත්ම හැටියට තමන්ට දකින්න පුළුවන් හැකියාව. දැන් ඔබ දන්නවා මම මුලින්ම කියා දුන්නා විදර්ශනාවෙන් වැඩෙන්නේ ප්‍රඥාව කියලා. ප්‍රඥාව කියන වචනේ තේරුව ඔබට ප්‍රඥාවට මොකද්ද සිදු වෙන්නේ? තමන්ට යමක් අවබෝධ කරගන්න පුළුවන් හැකියාව දියුණු වෙනවා. ප්‍රඥාව කියන එක ඉබේ හට ගන්න එකක් නෙමෙයි. ප්‍රඥාව හට ගන්න ආකාරය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද කියලා. කතංසු ලබතේ පඤ්ඤා. ප්‍රඥාව ලැබෙන්නේ කොහොමද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධානෝ අරහතං ධම්මං නිබ්බානපත්තිය නිර්වාණයට පමුණුවන රහතුන්ගේ ධර්මය අදාගෙන සුසුසා ලබතේ පඤ්ඤා අපමත්ත විචක්කන. මනාවකට ධර්ම ශ්‍රවණය කරලා උත්සාහයකින් මීරින් යුක්තව නුවණින් විමසන එක්කෙනා තමයි මේ ධර්මය අවබෝධ කරගන්නේ. එතකොට අපිට පැහැදිලිව පේනවා මේ ප්‍රඥාවට වමනයි රහතුන්ගේ ධර්මයේ ශ්‍රවණය කිරීම. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය. ඉබේ පහළ වෙන දේවල් තියෙනවා නම් අපිට එනං ඕන තරම් ඉබේ පහළ වෙන්න පුළුවන්. කෙනෙක් අපිට කියන්න පුළුවන් නෑ එහෙම එකක් නෑ. ඔබ භාවනා කරගෙන යන්න ප්‍රඥාව එකපාරට පහළ වෙයි කියලා. භාවනා කරගෙන යනකොට ඔබට ප්‍රඥාව පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේ නමක් රහතන් වහන්සේලාට දැන් තවත් කෙනෙකුට කතා කරලා ධර්මයේ කිය යුතු නෑ. ධර්මයේ දේශනා කළ යුතු නෑ. බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලාට ප්‍රකාශ කොට වදාළේ ඒක මඟක දෙනමක් යන්න එපා. පැහැදිලිම ගිහිල්ලා හමු වෙන මොන ගැහෙන සීල දිනාටම මේ ධර්මයේ කියාගෙන යන්න. අශ්‍රවණතෝ ධම්මස්ස පරිහායන්ති ධර්මයේ ශ්‍රවණය කරන්න බැරි වුණොත් පිරිහෙනවා. භවිසන්ති ධම්මස්ස අඤ්ඤාකාරෝ ධර්මයේ කිව්වොත් අවබෝධ කරගන්න ඇති වෙනවා කියලා.
එතකොට මේකෙන් අපිට පැහැදිලිව පේනවා මේ ධර්මයේ අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා ඔබ මේක හොඳට තේරුම් ගන්න ඕන. ප්‍රඥාව දිනු කරගන්න අර විදර්ශනාව කියලා කියන්නේ අනිත්‍ය. අනිත්‍ය හැටියටම විමසන්න පටන් ගන්නකොට ඔන්න ඔබට අවබෝධ වෙනවා දුක. දුක අවබෝධ වෙන්නේ අනිත්‍ය අවබෝධ වෙන කෙනාට මිසක් එහෙම නැතු වෙනත් කෙනෙකුට නෙවෙයි. අනිත්‍ය ගැන නිකන් කියාගෙන ගියා කියලා ඒක අනිත්‍ය අවබෝධයට හේතු වන්නේ නැහැ. සීය පිහිටුවාගෙන අනිත්‍ය ගැන මනසිකාර කරන්නට ඕන. ආන්න එතකොට තමයි ඔබට මේ අනිත්‍යදී අනිත්‍යයි කියලා සිහියම කරගන්න පුළුවන් වෙන්නේ. ආනාපාන සතිය තුළ හොඳට අනිත්‍ය වරණ පුරුදු වෙච්ච එක්කෙනාට බුදුරජාණන් වහන්සේ වදාළේ නචකින්චි ලෝකේ උපාදීති. ලෝකේ කිසිවකට බැඳෙන්නේ නැහැ. ඒ කිව්වේ ආස්වාස ප්‍රස්වාස මුල් කරගෙන මගේ ආත්මය කියලා දෘෂ්ටියකට බැඳෙන්නේ නැහැ යා. ඒ බඳු අදහසකට බැඳෙන්නේ නැහැ යා. යා නිදහස් මනසින් ඉන්නවා. ඒකට තමයි නචකින්චි ලෝකී උපාදීත. ලෝකයේ කිසිවකට බැඳෙන්නේ නැහැ. අන්න ඒ නිසා මොකද වෙන්නේ කෙනාට තවදුරටත් ඥානෙ වැඩිම